මේ සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ බලාපොරොත්තුවෙන් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම හරි අපූර්ව ධර්මතාවයක් සිද්ධ කරන්නට ඒ තමයි මේ ධර්ම ශ්‍රවණේ කටයුතු සිද්ධ කරන්නට මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න තිබ්බේ මම හිතන්නේ හැන්දෑවේ 3ට පින්නතුනි තවත් එක බණක් තියෙනවා කැකිරාවේ ඒක පටන් ගන්න වෙන්නේ 9:00ට 10ට විතර ඒක පටන් ගන්න තිබ්බේ 5:00ට 6ට විතර අපේ මගේ ගුරු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අද උදේ පාන්දර උන්වහන්සේ අපවත් වුණා. එතකොට එතන මම ඉන්න මේ බෑ 10 පාරක් විතර කල්පනා කරා අද ධර්ම දේශනා 3ක් තියෙනවා 3ම කැන්සල් කරනවද නැද්ද කියලා. උදේ කුරුණෑගලත් ඇවිල්ලා එකක් කියලා ගියේ. එතකොට හෙට ඉඳන් සියලු ධර්ම දේශනා අවලංගුයි. මේ මාසේ 15 විතර වගේ වෙනකම්. මේකට නෑවිදින් ඉඳ හදලා නමුත් මට හිතුණා 2-3 වෙනකොට මිනිස්සු බණ අහන්න ඇවිල්ලා ඇති කියලා. 3ට විතර ඇවිල්ලා ඉඳගෙන ඇති කියලා. ඒ නිසා පින්නතුනි ඒ සියලු දෙනාට සාධාරණයක් කරන්න ඕනේ කියන උතුම් වූ සිතුවිල්ලෙන් තමයි වැඩම වදාලේ. මේ යුගයේ පින්නතුනි ශ්‍රී ලංකා දීපේ පුරාවටම හරි මල්ලගයක් වාගේ අඳුරු කාල සීමාව මේ යුගයේ ශ්‍රී ලංකා දීපේ පුරාවටම හරි දුර්භික්ෂ සමය බණහඬ ඇවිල්ලා ඉන්න පින්නතුන්ගෙත් ජීවිතේ බොහෝ දේවල් මේ ව්‍යසනයට ගොදුරු වෙන්න ඇති බණහඬ ඇවිල්ලා ඉන්න පින්නතුන්ගේ ජීවිතවල බොහෝ දේවල් නැති වෙන්න ඇති වතු පිටි ඉඩ කඩන් දේපල නේ සමහරුන්ගේ කුඹුරු එහෙම ගණ්ඩම දෙයක් නැතුව ඇති නාය ගිහිල්ලා ඇති මේ කාල සීමාව තුල ස්වභාව ධර්මයේ විසින් අපිට දරාගත නොහැකි පාඩමක් උගන්වපු යුගයක්. කොච්චරනම් ඛේද වාචකයක්ද කියන්නේ පින්නතුනි ඔය දැන් දවස් 2-3කට විතර කලින් අපේ පන්සලට ආවාර ගම්පොළ පැත්තේ ව්‍යාපාරිකයෝ පින්නතුනි බේදයකින් තොරව සිංහල මිනිස්සුත් ආවා මුස්ලිම් මුදවියත් ආවා දෙමළ මිනිස්සුත් ආවා ඒ සියලු දෙනාම ඇවිල්ලා ඒ සෑම දෙනාගේම ප්‍රමුඛ යෝජනාව උනේ ඒ හැම කෙනෙකුගේම මූලික යෝජනාව උනේ හාමුදුරුවනේ ඇවිල්ලා මේ ගම්පොළට හිත හැදෙන්න බණ ටිකක් කියලා යන්න ඇවිල්ලා හරියන් ඔය අපි අහලා බලනකොට මොකද එච්චරම හදිස්සිය පින්නතුනි රෑ වීගෙන එනකොට මිනිස්සු ගෙදර ගැලවෙයි කියන බයට
එක පවුලක් පින්නතුනි යනවා යාළුවෙකුගේ ගෙදරකට යනවා. ඒ ගියාට කෝටිපති ව්‍යාපාරිකයෝ ඒ අතට ගන්න පුළුවන් වටිනාම දේවල් අරගෙන තමයි යන්නේ. පින්නතුනි මහරෑ වෙනකොට එක්කහු වෙලා හිටපු යාළුවාගේ ගෙදර යට තට්ටුව වතුරෙන් යට වෙනවා. මේ සියලු දෙනාම කල්පනා කරනවා උඩ තට්ටුවට වතුර අල්ලන එකක් නැහැ. ඒ නිසා කට්ටියම උඩ තට්ටුවට යනවා. පින්නතුනේ ගෙදර දොරවල් ගේට්ටු තිබ්බේ සේරම සංක්‍රීයව. අර ඉලෙක්ට්‍රික් කරන්ට් එකෙන් වැඩ කරන ඒවා. පින්නතුනේ වතුර පිරුණාම මොකද වෙන්නේ? එකක්වත් ආපහු වරින්න බැරුව ගියා කරන්ට් එක ගියා. ඒ සියල්ල බිඳ වැටුණා. අවසානයේ ඒ 6 දෙනාම ඒ ගෙදර පින්නතුනේ බාල්කෙට උඩින් පරාලවල එල්ලලා 6 දෙනාම මැරිලා හිටියා. යට තට්ටුවටත් වතුර පිරුණා. උඩ තට්ටුවටත් වතුර පිරුණා. යන්න විදියක් නැහැ. මේ ජීවිතේ බොහෝ දේවල් තිබ්බ මිනිස්සු ජීවිතේ බොහෝ දේවල් වලින් සම්පෝෂිතව පාඩුවේ හිටපු මිනිස්සු මැරුණා. ඔය පින්නතුන් දකින්නත් ඇති. අදට අඩි 25 30 40 මිනි ගණින්න බැරි මට්ටමට තියෙනවා. අදටත් සමහර ගෙවල් වල මඩ තියෙනවා හාමුදුරුවනේ. මේ පින්නතුන් උපරිම මඩ ගෙවල් වල ගහලා තියෙනවා දකින්න ඇද්ද ධනිය ගාවට වෙන්න. නෑ. දොරක් අරගන්න බැරි මට්ටමට උළුහව් වලට උඩින් බිත්ති යට වෙලා මඩ වලින් ගෙවල් ඇතුළේ ඒ මඩ අදිනකොට මිනි මතු වෙනවා පින්නතුනේ. මිනිස්සු මොන දුකක් විඳලාද මැරිලා තියෙන්නේ. මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ව්‍යසනයක් මේ ශ්‍රී ලංකා දීපේටවත් මුළු ලෝකයටවත් කවදාවත් සිද්ධ නම් වෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ මේ තමයි මනුස්ස ජීවිතේ ස්වභාවය. මේ තමයි මනුස්ස ජීවිතේ මේ අපිට වෙන්න තියෙන දේ. ඕන වෙලාවක ඕනම විදිහකට මේකට මුහුණ දෙන්න වෙනවා. සියලු දෙනා මෙතන ඉන්න අපේ තරුණ මහත්තුරු. එතකොට අම්මලා තාත්තලා දූ දරුවෝ හොඳින් මතක තියාගන්න ඕනේ. ධාරණය කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මේ ලැබපු මිනිසත් භවය නිකන් නිස්කාරණේ නාස්තිනම් කරන්න එපා. මේ මිනිසත් භවයේ නිස්කාරණේ අපතේ යවන්න එපා. පින්නතුන් පැහැදිලි කරන්න කියන්න බලන්න. මේ සංසාරේ හොඳ නරක දැනගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? හොඳ නරක දැනගන්න පුළුවන් මනුෂ්‍යාත්භාවය. මේ සංසාරේ පව්පින් තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය.
මේක හදාගන්න තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ඔය ලබනාත්ම කවුරු වෙලා උපදිනවා කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? අපි හිතාගෙන ඉන්නේ නේද? කියන යාමුදුරනේ අපරාධ කතා කරන්න ඕනේ. එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙම දන වැරදි කරලා නැහැ, පව් කරලා නැහැ. පිනතුනේ මිනිස්සු වෙලා උපදින්නෙම මොකේද? මිනිස්සු වෙලා උපදින්නේ බුද්ධත්වයේ ලබා ගන්නත් බෝධිසත්වයෝ ලබන්න ඕන ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍යාත්ම භාවය අපත්නම් කරන්න එපා. මොකද පින්නතුනේ හැමදාම නේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. හැමදාම කන් ඇහෙන්නෙත් නැහැ. ජීවිතේ දවසින් දවස අපිට තේරෙන්නේ ජීවිතේ දවසින් දවස අපිට දැනෙන්නේ පින්නතුනේ සැප විඳිනවද දුක් විඳිනවද? දවසින් දවස ජීවිතේ එන්නම ලං වෙන්නේ ජරාවටයි ව්‍යාධියටයි. ජීවිතේ එන්නම සේන්දු වෙන්නේ අර ඔය තමයි පින්නතුනේ නේද? netāndය රූපොන්දය කන්නගුල් වැටිලාය අංග පසංග රූ සපුව වැඩිපුරම මැරිලාය දිව රළුය දත් දෙපළ සියල්ලම වැටිලාය. ඔකන ජීවිතේ වෙන්නේ. එන්න වෙන්නේ පින්නතුනි සංසාරේ කරපු අකුසල් විපාක දෙන එක විතරයි. පින්නතුන් කියන්න බලන්න දැන් ඔය මොකක් හරි අපි ජීවිතේ ගත්ත තීරණයකින් හාමුදුරුවනේ අපි එදා ගත්ත මෙන්න මේ තීරණේ ඉඳන් අද වෙනකන් හොඳින් ඉන්නවා කියලා එකක් තියෙනවා. ජීවිතේ කවදා හරි හොඳයි සැපයි කියලා අපි ගත්ත තීරණයක් නෙමේද අදටත් අපි දුක් විඳින්න හේතුව සමහර විට. ජීවිතේ යහපතයි කියලා ගත්ත තීරණයක් නෙමේද? පින්නතොනේ අර බුදුවරු දේශනා කරන්නේ නේ. ඒ සංසාරේ කියපුවා කරපු අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕන. පුතේ හැම වචනයකටම වග කියන්න වෙන දවසක් එනවා. අපි කරන කියන හැම එකකටම වන්දි ගෙවන්න වෙන දවසක් එනවා. බුදුවරු දේශනා කරේ අර පව් කරපුවාම සංසාරේ ඒක කොහොමද අපේ පිටිපස්සෙන් එන්නේ? අර ගොනාගේ පිටිපස්සේ ගොනාට වද දිදියන කරත්ත රෝද දෙක වාගේ. මොකද පින්නතුනේ බුදුහාමුදුරුවෝ පව් කරත්ත රෝද දෙකටම උපමා කරේ. පින්නතුන් දන්නවනේ දර ගොනාට කොහොමද නාවිදින්නේ? නේද? මේ හොඳ ඔය ගෝනි කට්ටක් හරි මොකක් හරි ගත්තා නාය අර බැස්සුව ඔච්චරනේ කරන්නේ. ඒකල ලණුවක් දානවා. පින්නතුන හිතන්නකො මේ අමුවට මේ මැද්දෙන් නාස් පොල්ල විදිනකොට විදලා ලණුව දාපුවාම කරත්තයක් උස්සන්න තරම් ශක්තියක් තියෙන ගොනෙක් පින්නතුනි අර නහයට හුලම් පාරක් වැදුනත් නවතිනවා. ඇයි එච්චරටම වේදනයි. එහෙම ඉන්න ගොනා අර කරත්තේ උස්සගෙන යන්න එපේ. ඔහොම ගිහිල්ලා අවසානයේ පින්නතුනි මේ අර ගොනා හති වැටෙනවා.
හති වැටුණාට පස්සේ මොකද කරන්නේ? අර දැකලා තියෙනවද අර වැටිච්ච ගොන්නුන්ට අර මිරිස් කුඩු දුමාල්ලන. අර ගොනා වැටිලා ඉන්නකොට අර මිරිස් කුඩු මූලියක් වයක් අල්ලනවා. එතකොට පින්නතුනි ගොනා සෙම්ම දාලා මේ අතපය ගසා දාලා නැගිටිනවා. ඉන්න බැරි හින්දා. ඊට පස්සේ දුවනවා. මෙහෙම වේදනාවෙන් ඉන්න ගොනාට තියෙන නේ මනුස්ස ජීවිතේ කොහොමද දුකක් නේ බුදුරු දේශනා කරේ. ඒ ඉපදීම දුකක්. මේ ජරාවට පත්වීම දුකක්. ව්‍යාධියට පත්වීම දුකක්. මරණයට පත්වීම අතිශය දුක. මේ දුක් විඳින අපිට අර අපි සංසාරේ කරපු පව් දුක් දිදී පිටිපස්සෙන් එනවා කරත්ත රෝද දෙක වාගේ. මොකක්ද ඔය ජීවිතේ හොඳයි සැපයි කියලා සතුටු වෙන්න පුළුවන් දවසක් දෙයක් තිබ්බේ. කාලෙකින් හම්බෙච්ච මුළු මනුෂ්‍ය ආත්ම භාවයම අපි කරන්නේ පින්නතුනේ අනුන්ට කඹුර ඉන්න එක. ඔය භෞතිකයේ තුල නම් අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. ආධ්‍යාත්මයත් එහෙමයි. මට කියන්න බලන්න ඔය ජීවිතේ වැඩිපුරම කැඹුරුවේ අපිටද අනුන්ටද? පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් අද එනකොට ඔය සෙන් පවුඩර් එහෙම ගහලා නෙන්න ඇත්තේ. ඔය ඇත්තටම ඔව ගැහුවේ කාට සුමද යන්නද? අපිට සුමද යන්නද අනුන්ට සුමද යන්නද? අපි ඔය ගෙවල් වල ගහලා ඉම්බිම්බා ඉන්නවද? මිනිස්සු ඇත්තටම රත්තරන් බලඳින්නේ කාට පේන්නද? ඔය ගෙදර ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු සේරම දාගෙන ඉන්නවද? භෞතිකයේ තුල නම් පින්නතුනේ අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. අඩුම හෙට අනිද්දා ඔය වෙඩින් එකක් මොකක් හරි නොතිබෙන්න අම්මලා තාත්තලා කොණ්ඩ රැවුල් කළු කරනවද? භෞතිකයේ තුල දැන් ගියපු ගමන් ඔව ගලවන්නේ නැද්ද? කුණු ගෑනවා කියලා. මේ ගෙදරට අඳින්නේ අර ගෙදර තියෙන හොඳම වරහැල්ල වගේ ඇඳුමනේ. මේ භෞතිකයේ තුල මහ දෙයක් ඕනේ දැන් අර ගෙවල් වල පුටු සෙට් ගේනව නේද සෝෆා සැටි. ඔව ගෙනාපු ගමන් මොකද කරන්නේ? වහලා දානවනේ. වහනව නෙමෙයි පින්නතුනේ ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරනවා. ඇයි? පොඩි උන් නගිනවලු. ඉටි කොලේවත් කඩන්නේ නැහනේ. තම්බල කණ්ඩ තියෙන එක හොයලා තේරෙනවා. ලස්ස ගණන් දීලා පුටු සෙට් ගෙනල්ලා මොකද කරන්නේ? අර කොළඹ වල ඔය පිල් ගැටි උඩ ඉඳගෙන බත් කනවා. නැද්ද? ඔය ගෙවල් වල තියෙනව නේද? මම මේ කියන්නේ පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න අපි හම්බ කරන්නේ වගේ අපි සතුටු වෙන්න. එක එක්කෙනා කරනව කරන්න යන්න එපා. අම්මලාගෙන් තාත්තලාගෙන් තව පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔය ජීවිතේ අර ගෙදර තියෙනවනේ අර කැබිනට් එකේ වීදුරු බඩු. ඔය තටිපිගම් බෝල් අනම්මන තියෙනවනේ. සම්මත් ජාතියකට ඔය ඇදලා අරගෙන බෙදාගෙන බත් කාලා තියෙනවද? මං කියන්නේ ඔය ළමයි දන්නේ නැහැ මේ වගේ වීදුරු බඩුවක් ගෙදර තියෙනවද කියලා. ඔය මැටි මොකේ හැරෙන්නේ ඔය මැටි කෝප්පයක් පල්ලේ මඩක්කුයි ඔය බෙලෙක් පිගාන දාගෙන බත් කනවා. කියන්න බලන්න භෞතිකමය වශයෙන් අපිට කියලා ගොඩ ගහලා තියෙනව මොනවාද? අද ගිහින් බලන්න බුදිය ගන්න මෙට්ටේ වලවල් 4කට වැඩි. ස්තෝපුවට ටයිල්. වෙනතර ජීවිතේ සැප සතුට තීරණය කරන්න පුරුදු වෙන්න. අපි මතද අනුන් මතද? ඒක මේ අපි මත තීරණය කරන්න. ආධ්‍යාත්මයත් එහෙමයි. දැන් මේ වෙනකොට මේ අම්මලා තාත්තලා කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා ජීවිතේ. මේ පැත්තේ බොනවද නැහැ?
නැතුව ඇති. මේ හොඳයි. මෙලාටත් කියලා ඇති අගු බිල් ගන්න. කියලා කියන්නේ මේ බීලා. ඔය සමහර කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල පොලුවක් හරි තියෙනවනේ. හකු පුරවගෙන ඉන්නේ අර දුංගල කුඩු වලින්. මේ හොද්දට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතය තුල පින්නතුනේ ඔයත් කවදා හරි කුණුහරුපයක් කිව්වනම් කිව්වේ ඔයත් කවදා හරි ඔය කටෙන් තෝ කියලා හරි කතා කරේ මට කියන්න අපිටද අනුන්ටද අනුන්ට පින්නතුනේ පව් පිරෙන්නේ කාටද කවදාවත් අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියෙනවද මිනිස්සු වෛර කරන්නේ කාටද අනුන්ට මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද අනුන්ට මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද අනුන්ට එනිසා මතක තියාගන්න අපි මේ ජීවිතේ බොහෝ දේවල් ආධ්‍යාත්මය තුල නැති කරගන්න පින්නතුනේ අනුන් වෙනුවෙන් හොඳ සත්පුරුෂයෙක් වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක හොඳට රැකගන්න මේක හොඳට පරිස්සම් කරගන්න පින්නතුනි කල්ප ගානක් යනකම් අපි ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ මේ ලැබපු මිනිසත් භවයේ සුරක්ෂිත කරගන්න නම් අපිට පැවරුණු ප්‍රමුඛ කාර්යයක් තියෙනවා පින්නතුනි සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන් එකම ආත්මය මේ මනුෂ්‍ය ආත්ම භාවය මේක පරිස්සම් කරගන්න නම් මේක රැකගන්න නම් අපිට බලපාන අපිට හේතු භූත වෙන ප්‍රමුඛ කාරණයක් තියෙනවා ඒ තමයි පින්නතුනි අපේ පවුල පින්නතුනි දැන් ඔය ඇත්තන්ට කේන්ති යන්නේ වහිනවට නෙමෙයි අල්ලපු කුඩේ වතුර ඇඟට වැටෙනව නේද ආයෙත් මරන්න හිතනවා ඇති ඔය මොකද ඉතින් කරන්නේ පින්නතුනි ඉවසීමෙන් ඉන්න වහින එකක් නෑ පින්නතුනි මේ පවුල කියන කාරණය තුලින් තමයි මිනිසත් භවය හොඳට ශිෂ්ට සම්පන්න කරගන්න පුළුවන් හරි අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා මේවා ඉතින් ඔය අපේ අම්මලා තාත්තලා පුළුවන් නම් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ මේවා හෙට ඉඳන් සිද්ධ කරන්න ඕනේ මොකද පින්නතුනේ මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන් මේ හරි අවිනිශ්චිත ජීවිත මේ ජීවිතේ බොහොම කෙටි කාලයයි තියෙන්නේ අපිට අපේ අම්මා තාත්තා එක්ක ඉන්න ජීවිතේ බොහොම කෙටි කාලයයි තියෙන්නේ අපිට අපේ දරුවොත් එක්ක ඉන්න ජීවිතේ බොහොම කෙටි කාලයයි තියෙන්නේ අපිට අපේ ප්‍රියතමයන් සමග ඉන්න ඒ නිසා සත්පුරුෂ පින්නත් සියලු දෙනාම කාලෙකින් හම්බුණු මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ජීවිතේ අපේ ප්‍රියතමයන් එක්ක හරි අපූර්වට ඉන්න මම අපේ තරුණ මහත්තුරුන්ගෙන් කරන යෝජනාව තරුණ මහත්තුරුන්ගෙන් කරන ඉල්ලීම තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට හොඳ අභිමාණයෙන් හොඳ පෞරුෂයෙන් ඉන්න. අපි මේ ජීවිතේ මම කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ නැහැ පින්නතුනි වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ. ඊ රෑ ගිහිල්ලා වැඳලා කතා කරලා ආපු නායකහාරෝ පාන්දර 2 විතර වෙනකොට අපවත් වුණා. මේ වගේ අවිනිශ්චිත භාවය කොච්චරද කියනවනම් පින්නතුනි මං ගාල්ලේ ධර්මදේශනාවකට වඩිනකොට කලින් දවසේ සියල්ල සරසලා හරික් ගස්සලා තියෙනකොට පන්සලේ නායකහාරු
එදා රැ අපවත් වුණා. උන්වහන්සේ හිතන්න නැතුව ඇති ධර්මාසනේ හදපු ධර්මශාලාව තුල උන්වහන්සේගේ දේහය තියන්න සිද්ධ වෙයි කියලා. ඒ නිසා මේ හැම කෙනෙක්ම කාලෙකින් හම්බුණු මිනිසත් භවය තුල මම යෝජනා කරනවා. අවිනිශ්චිත ජීවිතයක් ගත කරන මේ ආත්මය තුල පින්නතුනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන්වත් කතා කරන්න එපා. පින්නතුනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට මේ තෝවත් කියන්න එපා. මං අපේ තාත්තලාට මේ කියන්නේ. අර මේ දොඩංගස්ලන්දේ බොන්නේ නැහැ කියපු හින්දා ප්‍රශ්නයක් නැහැ. බොන පැති වල මේක ටිකක් වැඩි. ඔය තාත්තලා හොඳට මතක තියාගන්න. නේ ඔය ගෙවල් වල ඇවිල්ලා ඔය කෙල්ලලා ඇවිල්ලා ඔය කුණුහරුප කියන ඒවා නවත්තන්න ඕනේ. ඔය බිරිඳට දරුවන්ට තඩි ගහන එක නවත්තන්න ඕනේ. පින්නතුනි මේ තිරිසන් අපායේ පෙනි පෙනි උපදින්න පුළුවන්. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. ඔය නේ දැන් ඉන්න පොඩි උන් අර මේ පැති වලත් ඉන්නවද අර තනි රෝදේ උස්ස උස්ස යන කොල්ලෝ. ඔය මේ පොඩි පැටව අපේ මේ දොඩංගස් ලන්දෙම තරුණ මහත්තුරුන්ට මං යෝජනාවක් කරනවා. මේ සියලු දෙනා හොඳ අභිමාණයෙන් හොඳ පෞරුෂයකින් හෙබි දරුවෝ වෙන්න ඕනේ. ඔය සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ බීඩියක් නැත්නම් උදේට වැසිකිලි යන්නේ නැලු. එච්චරටම මේ තරුණයෝ පිරිහිලා අවුරුදු 24යි 25යි කාපු බත් පිගාන හොදන්නේ නැහැ නේ. තේක බීලා පුටු යටින් කෝප්පේ තියලා යනවා. අවුරුදු 27ක් වෙලත් රෙද්දක් පෙරෙද්දක් හොදගන්න. අවුරුදු 28ක් වෙලත් ඉන්නේ කන්නේ ගෙදර අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ. තරුණ මහත්තුරු අදිෂ්ඨාන කරන්න. පුතේ කවදාවත් කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කවදාවත් කිසි කෙනෙකුට අහු වෙන්න එපා. ඔය එක එකාගේ බයිසිකල් පස්සේ යන්න, එක එකාගේ සිගරට් කෑලි බොන්න යන්න එපා. මේ කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැන්දෑවේ 6-7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. යාළුවෝ කතා කරනවලු කෑල්ලක් හොයාගත්තා වරෙන් කියලා. මේ කොල්ලෝ හැන්දෑවට ගංජා ගහනවා. කොල්ලෝ හැන්දෑවට අයිස් ගහනවා. මේ ඉස්කෝලේ යන ළමයි සමහර පොඩි උන්ගේ සාක්කු වල දැන් බැලුවක් තියෙනවා පෙති කාඩ් භාගයක් හරි. එච්චරටම ව්‍යසනයක් වෙලා. ඒ නිසා සියලු දෙනාම මේ තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. මම මේවා කියන්නේ මේ විකුණන මිනිස්සුන්ට කියන්නේ, විකුණන තරුණයන්ට කියන්නේ පුතේ ඔය නවත්තන්න. දොඩංගස්ලන්දේ තරුණයෝ එක්කහුව වෙන්න. ඔය ජීවිත විනාශ වෙන්න දෙන්න එපා. ඒ සියලු දෙනාටම ඒවා නැති කරන තැනට වැඩ කරන්න. සියලු දෙනාම එක්කහුව වෙලා මේ දොඩංගස්ලන්දේ ඔය නවත්තන්න. පන්සලට යන්න ඕනේ. බොමලු අමදින්න ඕනේ. අම්මා තාත්තා එක්ක පුතේ හොඳට ඉන්න ඕනේ. ඔය සමහර කොල්ලෝ ඉන්නෝ. ගෙදර එනකොට රාය 11යි 12යි පාන්දර 1යි 2යි. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහනවා. දරුවෝ ඉන්නවනේ අම්මට වේසි කියලා බයින. කොච්චර ළමයි ඉන්නවද? තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටු කියලා. මේ දරුවෝ අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. ඒ නිසා මේ දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය පුතේ නාස්ති කරගන්න එපා. අනෙක මත විනාශ වෙන්න එපා. මම යෝජනාවක් කරන්නම් පුළුවන් නම් හෙට ඉඳන් කරන්න. හැමදාම හැම තැනම මම කියනවා තරුණයෝ අපේ දරුවෝ උදේට නැගිටලා ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුව පූජා කරන්න. තාත්තා උදේට ගෙදර දානි ටික තියන්න. ඔය ගෙවල් වල උයනවනේ. දවල්ට ඕනේ. ඇයි? දවල්ට උයන්නේ නැහැනේ ගෙවල් වල උදේට උයපුවම හැම කරලා කන්න. එහෙනම් උදේට ඇති. මේ බත්තන්දි භාගයක් විතර පීරිසියකට දාලා පැහැෙන හොද්දෙන් හරි කමක් නැහැ. අඹරපු සම්බෝලෙන් හරි කමක් නැහැ. අපේ තාත්තලා මේවා කරන්න. භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව තියන්න. පුතේ තරුණය උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න. ඕක මහ දෙයක් නෙමෙයි. ඔය කැබිනට් එකේ පෙන්ටි කබඩ් එකේ අද ගියත් කෝප්පයක් තියෙනවා. ඔය කෝප්පේ ගන්න. ඕඩ වතුර ටිකක් දාන්න. බුදුහාමුදුරුවන්ට තියලා වැඳලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම
අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වදින් හෙට ඉර පායනව සත්තයි ජීවිතය ගැන අදහසක් නැති තරුණයෝ ඉන්නවා නම් කරන දේ ප්‍රගතියක් නැති උදවිය ඉන්නවා නම් වෙන්නේ මොකක්ද කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරි තරුණයෝ ඉන්නවා නම් හෙට ඉඳන් පුතේ බුද්ධ වත කරන්න හෙට ඉර පායනව සත්තයි වරදින්නේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ජීවිතේ කිරීතුරුව වගේ හරියනවා කවදාවත් අකුසල් සිතුවිලි පහළ වෙන්නේ කවදාවත් වැරදි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ මට කියන්න ඔය මම කියපුවා කරන්න බැරිකමද නොකරනකමද මේ නොකරනකමනේ කොල්ලෝ පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ පොන්න බොබා ඉන්නෝ යකඩ කපනව ලුණු තලනෙම බල බල ඉන්නවා උදේ නැගිටින්නේ 10ට 11ට විතර ඔය මොස්පේන්තු ජීවිතෙන් මිදෙන්න ඔයාලා බලන්නකෝ අවුරුදු 27ක් 28ක් ගියපු කොල්ලෙක්ගේ චේන් පොටක්වත් නැන්නේ ඔය රුපියල් 100ක 150ක් තලලා කනේ විදගෙන ඉන්නේ බෙල් එල්ලගෙන ඉන්නේ බීපු සිගරට් කන්දේ සල්ලි එක්කව කරුවන මේවා නවත්තන්න රටක් විදිහට සම්බුද්ධ ශාසනය රකින්න හාමුදුරුවනේ තරුණයෝ ඕනේ මේ යන විදිහට ගියොත් පින්නතුනේ කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ මේ ඔය හොඳට අහලා බලන්න මම මේ අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ කවද්දන්ති මට දරුවොත් එක්ක පන්සල් ගිහිල්ලා බොමලුවක් හමුදපු කාලයක් තියෙනවා ඔය අම්මලා තාත්තලාත් වග කියන්න ඕන මෙවට දරුවන්ට කතා කරන්නේ කොහොමද කියන්නේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා දරුවන්ට කතා කරන විදිය ඔය කියනවා තොපිට සැප වැඩිලු තොපිට කෙරුවා වැඩිලු ඔය තාතෝ කියලාමයි දරුවන්ට කතා කරන්නේ කවුද කතා කරන්නේ ඕව නවත්තන්න දරුවන්ට කතා කරන්න ඕන බිනදුනි දැන් ඉතින් පරක්කු වැඩිද මන්ද කරන්න දෙන්නේ මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න හරි අපූර්වට ඉතින් අර නේ ඔය සමහර තාත්තලාගේ අම්මලාගේ වැරදිමයි මෙවට බලපාන්නේ දරුවෝ වැඩි මනක්ම කුණුහර පාලා තියෙන කාගෙන්ද දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවද කවුද බැනලා තියෙන්නේ අපිට මිනිස්සු බයිනවා මොන බැනුම්ද තඩි ගහලා ඇති යට වැඩිපුරම සෙනෙහබර ස්වාමියාගේ අම්මා තාත්තට බයිනවා තාත්තා අම්මට බයිනවා මේවා තුලින් පෝෂණය වෙන දරුවෙක් උස්මහත් වෙනකොට අවුරුදු 15 පෙන්නට පස්සේ පැටවු ගන්න දෙයක් නැහැ. හැබැයි හොඳ ගතියක් තියෙනවා ඒ කොල්ලෝ මේ වගේ වැඩවලට එක්කව වෙනවා. දන්සලට එකතු වෙනවා. ඔය නේ මේ වැඩෙත් ඉවරලා වැඩේ හොඳට ඉවරුණා කියලා හන්දෑ වැඩියක් ගන්නවා. ඔය දන්සලක් කෙරුවත් එහෙමනේ. මට ඔය දවසක් අපේ රියදුරු මහත්තයාට මං කිව්වා නවත්තන්න කියලා. මං හිතුවේ කොඩියෙන් වීස්කින් එකට ගැහුවා කියලා. මේ හැම තැනම මේ හොඳ කටයුතු පින්කම් කරනවා. ඒ වුණාට මේ අර ආතල් එකට කරනවා මිසක්කම් අවබෝධයෙන් සහ අපිට තියෙන්න ඕන පින්නතුනේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ හැම පින් කුසලයක්ම සංසාරේ විමුක්තියට නිවනට හේතු වෙන්න ඕනේ. ඒ නිසා පුතේ මම ඔය කියපු ටික හෙට ඉඳන් ගෙවල් වල කරන්න. එක තරුණයෙක් මට කියනවා හාමුදුරුවනේ මොකද්ද අර අපි කියනවා හැන්දෑවේ බුදුහාමුදුරුවන්ට ගිලම්පසට කහට කෝප්පයක් පූජා කරන්න කියලා. කොල්ලා කියනවා තේ හදන්න කම්මැලිලු බීම් බෝතලයක් ගෙනල්ලා පිජ්ජගෙන් දාලා තියාගෙන ඉන්නවලු. ඇයි බුදුහාමුදුරුවන්ට ගිලම්පස පූජා කරන්න? මේ පොතේ සිගරට් එක සල්ලිනේ. නේ කී පාරක් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියන්න පුළුවන්. පින් සිද්ධ වෙන්නේ නැද්ද? මේ බොහොම පොඩි දේවල්. මාසෙකට සැරයක් ඔය පොඩි දරුවෙකුට එක කොපි පොතක් කරන් දෙන්න.
ලියන අකුරක් ගානේ පිං සිද්ධ වෙයි. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. මාසයකට සැරයක් ඔය රහට කණ්ඩ හම්බෙන්නේ නැති කෙනෙකුට මේ හොඳ බත් එකක් දෙන්න. හැමදාම බුදුන් වඳින ගමන් මේවා කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ සැකයක් නැහැ කියනවට කරන්න. දැන් සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ සිගරට් එකක් බොන කොටත් දැම්මහම මොකද වගේලු. ඇයි බුද්ධවත කරනකොට පින්නතුනි කවදාවත් අකුසල් සිතුවිලි පහළ වෙන්න දෙන්නේ නැහැ. බුද්ධවත කරනකොට කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. ජීවිතේ සමෘද්ධියටමයි ඇඳගෙන යන්නේ. මොකද මම මේවා දේශනා කරන්න හේතුව අපි ඉන්නේ කර්මය ප්‍රබල කරගත් කර්මයේ ඉස්මුදුන තියාගත්ත මේ ජීවිතයක් මේ ගෙවලා දාන්නේ. කොයි වෙලේ මොන විදිහටද මැරෙයිද කියන එක හිතා ගන්න බැරි විදිහට ඉන්නේ. කර්මයේ ප්‍රබල වූ සෑම තැනකම ඕනම දෙයක් වෙන්න පුළුවන්. නේ අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කම්මං දල්හං කිංති කරෝමි. මතක තියාගන්න පින්නතුනේ. අර නයි කාලා බේරෙනවා දල කඩි කාලා මැරෙනවා. එච්චරටම ප්‍රබලයි. කර්මය ප්‍රබල වුණොත් කිසි දෙයක් නවත්තන්න බෑ. මගේ අවසාන යෝජනාව තමයි හෙට ඉඳන් පිළිපදින්න. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. අර මේ දුලංගස්ලන්දෙත් අර චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ ඔය ඉන්නවනේ බස් ස්ටෑන්ඩ් වල රුපියල් 150ක් කහුව කරන ඔය පන්තින පොඩි උන් ටොකුයන්ලා සල්ලි කහුව කරන උන් ඉන්නවනේ. ඔව් එක එක මදායි වැඩ කරනවා. සියලු දෙනාම මතක තියාගන්න. මේ කර්මයට බින්නතුනේ ලොකු කුඩා ભેදයක් නැහැ. මට කියන්න ඔය ඇත්තෝ ජීවිතේ වෛරය පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? බින්නතුනේ සංසාරේ වෛරය පිරිමහන්න දෙන වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා. කොච්චරද කියනවා නම් මතකද අර කොළඹ කැම්පස් එකේ කෙල්ලගේ බෙල්ල කපලා මැරුවේ කවුද? යාළු වෙලා හිටපු කොල්ලා. මැදවච්චි අම්මට පොරවෙන් කෙටුවේ කවුද? පුතා. අවුරුදු 5 කොල්ලාගේ බෙල්ල කැපුවේ කවුද? අම්මා. අර යාළුවා හිටපු කොල්ලා තව යාළුවෙක් දාලා මැරුවේ යාළුවා හිටපු කෙල්ල. වෙනදන්නේ මේ කවුද මේ හැම එකක්ම කරේ? මැරුවේ කවුද? ළඟ හිටපු උදවිය. අපිට වැඩිපුරම රිද්දන්නේ ළඟින් ඉන්න මිනිස්සුද ඈතින් ඉන්න මිනිස්සුද? නේ බැනුම් අහන තරමක්, ගුටි කන තරමක්, දුක් විඳින තරමක්, අඬන තරමක්, කම්පා වෙන තරමක් ඔය gedara 4-5 දෙනා ගැන හිතලා නෙමෙයිද? ගෙදරම නෙමෙයිද මේ ප්‍රශ්නේ තියෙන්නේ? පින්නතුනේ වෛරක්කාරයෝ ළඟින්ම උපදිනවා. මොකද උන්ට වෛරය පිරිමහන්න ඕනේ. ඔය වෛරක්කාරකම ඊළඟ ආත්මයට අරයන් දෙපා. මේවා බල්ලෝ බලල්ලු වෙලා හරි විඳවන්න වෙනවා. දන්නවනේ අර සමහර බැලලියෝ ඉන්නවා පැටවු ගහපු ගමන් පැටියව කනවා. සමහර අර බල්ලෝ ඉන්නේ පැටවු ගහපු ගමන් ඔළුවත් එක කාලා දානවා. සත්තු උනත් එහෙමයි පින්නතුනේ. එනිසා මට කියන්න වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඒක නැති කරන්න. මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මිනිසත් භවය. මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා පුතේ කිසි කෙනෙක්ගෙන් පලි ගන්න එපා. හිතේ තියෙනවා නම් තරහක් අයින් කරන්න. තරුණයන්ට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන ඉවසන්න. ඔය කුණුහරුප කියාගෙනනේ මහ කැත විදිහට ජීවත් වෙන්නේ. කොල්ලොන්ට මං කියන්නේ හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. ඒ ක්වොලිටි එක ඇතුලේ තියෙන්න ඕන සත්පුරුෂකම. මොකද මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. මම මගේ හදවතින් ආශිර්වාද කරනවා. බණ පිංකමට සහ සම්බන්ධ වුණු සියලු දෙනාට සංසාරේ රහත් වෙලා නිවන් දකින්න මේ පිං
හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්නතුනි ධර්ම දේශනාමේ පින්කම සංවිධානය කරපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට මේ පින්පෙත් හේතු වාසනා වේවා. ඒ විදේශගත වෙලා ඉන්න අපේ තරුණ මහත්මට පින්පෙත් හේතු වාසනා වේවා. මේකට ගොඩ දෙනෙක් උදව් කරන්න ඇති. ඒ සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. බණහඬා බම්මලාට තාත්තලාට ලෙඩ දුකක් කරදරයක් ඇස්සක් හෙම්බිරිස්සාවක්වත් සංසාරේ කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. වැඩමවදාල මහා සංඝරත්නයට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා.